අයිබෝන් යාළුවනේ. ටික දවසකින් ලස්සන වීඩියෝ එකක් දාන්න හිතුණා. මේ පැත්තේ රාජකාරියට ආපු වෙලාවේ හම්බෙච්ච දැක්ක ඉඩම ආපුවාම විකුණනවා කිව්වා. ඉතින් මේක අක්කර 6මාරක ඉඩමක්. මට හිතුණා මේක මගේ වීඩියෝ එකකට දාන්න කියලා. එතකොට ඉඩම් ගන්න ආසාවක් දක්වන කෙනෙක් හිටියොත් මේක ප්‍රයෝජනවත් වෙයි කියලා. මේකේ අක්කර 6මාරෙම පළපොල් දාලා තියෙන අවුරුදු 1.5 කියන්නේ දෙකක් විතර කිට්ටු වෙන්න ආසන්නයි දැන්. ඔයාලට බලාගත්ත හැකි හොඳට සරුවට වැවිලා තියෙන ගස්. මේවා අවුරුදු 1.5 දෙකක් ඇද්දි පීදෙනා. කොටසින් කොටස මම පෙන්නන්නම් ඉඩමේ. ඔයාලා යමු අපි බලන්න. මම කොටසින් කොටස ඔයාලට ඉඩම් පෙන්නන්නම්. එන්න බලන්න. ඔයාලට බලාගත්ත හැකි මේ තියෙන හොඳට සරුවට වැවිච්ච ගහක බිඩ. මේ වගේ තමයි පොල් ගහක් හදාගන්න ඕනේ. මේ වගේ හදාගත්තාම ඉතින් හොඳ ඵලදාවක් ගන්න පුළුවන්. යමු අපි තව ඉස්සරහට මම තව ගස් ටිකක් පෙන්නන්නම්. මේක තමයි මේ වත්තේ තියෙන මුරගේ. ඒතකොට දැනට මුර පවුලක් ඉන්නවා මේකේ. මේක තමයි ඒ මුර පවුලේ ඉන්න මුරගේ. මේක මේ අක්කර 6මාර කොටස් 3කට බෙදලා තියෙන්නේ. මුළු ඉඩමටම බටලයින් ගහලා තියෙන්නේ කොටස් 3කට බෙදලා මෙයාලා වගාවල් කරනවා. දැන් මේ කොටසේ සම්පූර්ණ වටේ දලා ගහලා තියෙනවා අක්කර 2ක විතර. මේ කොටසේ මාළු මිරිස් තමයි වගා කරලා තිබ්බේ. මාළු මිරිස්, ගෝවා, කඩේරුඟු හැම දෙයක්ම මෙහි හරියනවා. මොකද මුළු වත්තේම මේ විදිහට බටලයින් ගහලා තියෙන්නේ. වගාව ඉවරුනහම ගලවලා රොටරි කරනවා. වගාව පටන් ගත්තාම මේ විදිහට මුළු වත්තේම බටලයින් ගහන්න බට තියනවා. ඒක ඔක්කොම මොරකරු ගන්නවා කරන්න. දැන් මේකේ මාළු මිරිස් අයින් කරලා ඉවරයි. මේකේ දාලා තියෙනවා තිබ්බටු සම්පූර්ණ තිබ්බටු පැල 1000ක්. දැන් තිබ්බටුත් මේ ගෙඩි අල්ලගෙන එනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ විදිහට දැන් තමා මල් පිටිලා මල් අල්ලගෙන එන්නේ ගෙඩි අල්ලගෙන එන්නේ. ඉතින් හොඳ වගාවක්. ඒක සම්පූර්ණ පැල 1000ක් දාලා තියෙන්නේ. එතකොට මේ වගාවට වතුර දාද්දි පොල් පැලවල් වලට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වතුර මලෙන් වතුර දාලා තියෙන්නේ. ඒ විදිහට දාද්දි ඉතින් තිබ්බටු හැදිලා. එතකොට පොල් ගහ වටේට සම්පූර්ණ පොල් ගහ වටේට හොඳට තෙමෙනවා. වගාවත් වෙනවා. පොල් ගහට වතුරත් වැටෙනවා. එන්න මම තව ඔයාලට පෙන්නන්නම්. වත්තක් ගත්තා. පොල් දිහා බලාගෙන ඉන්න ඕනේ නැහැ. පොල් ටික ඔතෝම හැදෙනවා. කොටස් 3 එක වගාවල් කරනවා. එතකොට ඒ වගාවෙන් මේ ඉඩමේ මුදල හොයන්න පුළුවන්. මාස 3න් 3ට දැන් මේක තිබ්බටු. එහා පැත්තේ මම පෙන්නන්නම් ඔයාලට රටකජු දාලා තියෙනවා. අනිත් පැත්තේ මම පෙන්නන්නම් ඔයාලට වට්ටක්ක දාලා තියෙනවා සම්පූර්ණ. ඉතින් මාස 3න් 3ට තමයි වල ඵලදාව ගන්න පුළුවන්. ඒ වගේ අවුරුදු 2.5 3ක් විතර ඇද්දි ඉඩමේ මුදල ඉඩමෙන් හොයා ගන්න පුළුවන්. මේක ඇත්තටම මේ ඇමරිකාවේ ඉන්න මහත්තයෙක් ගන්න ඔක්කොම කටයුතු කරලා තිබ්බේ. එයාගේ පෞද්ගලික කාරණයක් නිසා ඇත්තටම එයාට අතහැරුණා මේ ඉඩම. හොද්ද සරු ඉඩමක්. පොළවත් සරුයි. ගසුත් දැන් සාමාන්‍යයෙන් අවුරුදු 2 මට්ටමට ඉඳලා තව අවුරුදු 1.5ක් දෙකක් විතර කිට්ටු වෙද්දි මුළු වත්තේම ගස් පීදෙනවා. ඉතින් දැන් මේ වගේ පාත්ති දාලා තියෙන්නේ හැම ගහකටම. මේ දවස්වල මෙහෙට ඇවිල්ලා ඉතින් වතුර දාන ආහාර පාත්ති දාන ගමන් මේ විදිහට පාත්ති දදා සකස් කරගෙන යන ගමන් දැනටත් ඉඩමේ පොහොර දාගෙන නඩත්තු කරගෙන යන ගමන් ඉතින් ගන්න කෙනෙකුට හරි වාසි. තිබ්බටුත් තියෙනවා, වට්ටක්කක් තියෙනවා. වට්ටක්ක නම් තියෙන්නේ මේ වත්තේ නෙමේ. මේ වත්තට එහා වත්තේ. දැන් මේ වත්තේත් මේක සම්පූර්ණ කැකිරි දාන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ යාලා. එහා වත්තේ කොටසේ වට්ටක්ක දාන්න තමයි. ඉතින්
කොටස් 3කට බෙදලා එයාලා වගාව කරගෙන යනවා. ඉතින් වගාවෙන් එනවා මුරපවුලේ පඩිය වත්තේ යන වියහියදන් සියලුම වියදන් මේ වත්තෙන්ම හොයා ගන්නවා. එතකොට අවුරුදු 4ක් විතර වගේ යද්දී පොල් ඉඩමක් තමයි අයිති වෙන්නේ. නමුත් සෑහෙන මුදලක් ඉඩමෙන්ම ඇවිල්ලා. එතකොට සාමාන්‍ය පොඩි මුදලක් තමයි ඉඩමට වෙලා තියෙන්නේ. ඉතින් ගන්න කෙනෙකුට මාර පහසුයි. එන්න යමු අපිට. මේ ඉඩම කොටස් වගා කරලා තිබ්බේ. දැන් එක කොටසක තිබ්බටු අනෙක් කොටසේ රටකජු දැන් අනිත් වගාව පටන් ගන්නවා. මේ ඉඩමට අල්ලපු ඉඩම. ඒකත් මේ වගේම තමයි කොටස් වගා කරනවා. ඔයාලට බලාගත්ත හැකි දැන් අල්ලපු ඉඩමේ මේ කොටසේ කොටස් 3-4කට බණ්ඩක්කා වට්ටක්කා තියෙන්නේ. දැන් අල්ලපු වත්තේ වට්ටක්කා ගෙඩියක් මේ වත්තටත් ඇවිල්ලා මේ. එතකොට ඔයාලට බලාගත්ත හැකි වතුරු මල් වලින් තමයි සම්පූර්ණ වගාවට වතුරු සමය කරන්නේ. ඔය තියෙන්නේ ලස්සනට වගා කරපු වට්ටක්ක වගාව. මේ විදිහට දැන් ඕකෙන් ඔයාලට මම අදහස් කරුවේ මේ පස ඕන වගාවකට සුදුසුයි කියන අදහස ගන්න. ලස්සනට වතුරු මල් ගහලා මුළු අයින් එකට මේ ඉඩමේ මේ විදිහට දිගටම මුළු වත්තටම බටලයින් තියෙනවා. රෝටරි කරද්දි මේවා ගලවනවා, නැවත හයි කරනවා. ඔක්කොටම මුළු වත්තටම බටලයින් තියෙනවා. තාමත් සරු පොල් පැල තියෙන්නේ. ඒ කියන්නේ වගාවට දාන පොහොරත් මෙවට අද්දලා හොඳ සරුවට වෙවිච්ච පොල් පැල. එන්නකො මම මේකට වතුර ගන්න පතහ පෙන්නන්න. මේ ඉඩම අක්කර 6මාරක්. එතකොට මේ ඉඩමේ දැනට ඔප්පු නැහැ. මේකේ හිමිකරු ඔප්පු හැදෙන්න දාලා තියෙනවා දීර්ඝකාලීන බදු ඔප්පුවක්. 33 අවුරුදු බදු ඔප්පුවක්. එතකොට තනි කෙනා නමින් පුළුවන් අක්කර 6මාරම ගන්න. ඒ යොස්සිකෙන් අවුරුදු අධිකමාරක් කාලය ඇතුළත ඔප්පුව හදලා දෙනවා. 33 අවුරුදු බදු ඔප්පුවක්. මේක සින්නා කරනවා වගේ තමයි ඔප්පුව ආවට පස්සේ. එතකොට බැංකුවල ගන්න සීල වැඩකට සින්නා කරපුව පොඩියම කරගන්න. අක්කර 6මාරක් ආනමඩු නගරයේ ඉඳලා කිලෝමීටර් 7ක 8ක දුරින් තමයි මේ ඉඩම තියෙන්නේ. එතකොට දැන් මම ඔයාලට කිව්වා මේකේ මේ පැත්තේ රටකජු කියලා ඔයාලට බලාගත්ත හැකි රටකජු. මේ එතකොට කොටස් වශයෙන් තමයි මේ ඉඩම වගා කරලා තියෙන්නේ. එතකොට මේ ඉඩමේ හිමිකරු ඇත්තටම විදේශගත වෙන්න යන්නේ. මේක ඉස්සෙල්ලාතර මම ඔයාලට කිව්වා ඇමරිකාවෙත් කෙනෙකුට කතා කරලා ඔක්කොම ටෙස්ට් කරලා තිබ්බේ. නමුත් එයාගේ පෞද්ගලික හේතුවක් මත ඒක කරගන්න බැරුව ගියා. ඒක නිසා දැන් මේක හිමිකරුට විදේශගත වෙන්න ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඉන්නවා කිව්වා. සාමාන්‍යයෙන් මේකට මුදල කියන්නේ කෝටි 2ක්. පාඩු වෙන්නේ නැහැ. අවුරුදු 2ක් විතර යද්දි සෑහෙන මුදලක් මේ ඉඩමෙන්ම හොයාගත්තා. මේකේ මුරපවුලක් තියෙනවා. ඒ මුරපවුලක් ගත්ත හැකි. මමත් එයාලා දන්නා දුරන කට්ටිය හොත්තට මහන්සිලා වැඩ කරනවා. ඒ වගේම මුළු වත්තටම බටලයින් ගහලා තියෙන්නේ. ස්විච් එක දාපුවාම කොටස් මුළු වත්තටම වතුර ඇරිය හැකි. අවුරුදු 2කින් දෙකමාරකින් විතර සීලුම ගස් පූදිනවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නා නම් මගේ නම්බරේ දාන්න, මට මැසේජ් එකක් දාන්න, නැත්නම් මට කෝල් එකක් දෙන්න. මේ වගේ ඉඩම් ආනමඩුව සමහරු ආනමඩුව කියන එක දන්නේ නැද්ද දන්නේ. උත්තලම හලාවත කුරුණෑගල ගල්ගමුව ආනමඩුව කියන්නේ. මේ අපට තමයි මේ ඉඩම් තියෙන. මේ වගේ ඉඩම් අපිට තියෙනවා. යන මම ජොබ් එක කරන ආවට තමයි මේ ඉඩම් තියෙන්නේ. කවුරු හරි කැමැත්තක් දක්වන කෙනෙක් හිටියොත් මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. මම ඉඩමක් සම්බන්ධ කරලා දෙන්නම්, වගා කරලා දෙන්නම්. මගේ channel එකේ තියෙනවා මම වගා කරන ඉඩනුත්. ඒ වගේම උපදේශ දෙන්නත්, ඒ නොදන්න දේ කියලා දෙන්නත්, ඒ සියලු කටයුතු මම කරලා දෙනවා. ඇත්තටම කිව්වොත් මම මේ කරන්නේ බ්‍රෝකර් වැඩක්වත් අතරමැදි වැඩක්වත් නෙමෙයි. ඔයාලා කැමැත්තක් තියෙනවා නම් මට කෝල් එකක් දෙන්න. මම කෙලින්ම අයිතිකරු සම්බන්ධ කරන්නම්. මේ අනිවාර්යයෙන්ම මම නැවතත් කියන්නේ මම බ්‍රෝකර් කෙනෙක් නෙමෙයි. ඒක නිසා කෙලින්ම ඔයාලට අයිතිකරු සම්බන්ධ කරලා දෙන්නම්. ඒජ් ඔෆිස් එකේ කරන කටයුතු වලට උදව් කරන්න. මගේ සංජය මල්ලි YouTube channel එක ඔයාලා subscribe කරන්න. bell icon එක වල දාලා කට්ටියට බලන්න share කරන්න. ඒක කරුවා නම් happy. මේ වගේ
හොඳ ඉඩම් හම්බුනහම තමයි මම වීඩියෝ එකට දාන්නේ. මගේ ඉඩම් දෙක තුනක් වීඩියෝ එකට දාලා තියෙනවා. ඒකත් බලන්න. අවශ්‍යතාවයක් වුණොත් කෝල් එකක් දෙන්න. එහෙනම් අලුත් ඉඩමකින් නැවත හමු වෙමු. සියලු දෙනාටම සුබ දවසක්.